බ්‍රේකප් වෙලා දුකින් ඉන්න කූඹියෝ ඔයාට කතා කරන්න තමයි අද ආවේ. බ්ලැක් කෑන්ස් සාදරයෙන් පිළිගන්නවා. බ්ලැක් කෑන්ස් අපි හැමදාම කතා කරන්නේ දියුණුව ගැන. හැබැයි මතක තියාගන්න කූඹියෝ, දියුණුව කියන්නේ සල්ලි විතරක්ම නෙවෙයි. දියුණුව කියන්නේ මේ ජීවිතේ හිතේ බරක් නැතුව සතුටින් නැගිටින්න පුළුවන් වෙන එක. අද අපි කතා කරන්නේ බිඳුණු හදවත් ගැන, බ්‍රේකප් වෙලා ඉන්න හැම කූඹියෙක් ගැනම. මම දන්නවා මේ වෙලාවේ ඔයාගේ ඔළුවට එන සිතුවිලි මොන වගේද කියලා. දන්නවද? මටත් එහෙම කාලයක් තිබුණා. මමත් ඒ කාලේ හොඳටම ඩවුන් වෙලා හිටියේ. ඒ වෙලාවට දැනෙන්නේ මොකද්ද දන්නවද? මම ඉවරයි. හැමදේම මට නැති වුණා. මගේ හැමදේම ඉවරයි කියලා තමයි ඒ වෙලාවේදී හිතෙන්නේ අපිට. හැබැයි මම හරියම ඉක්මනින් දෙයක් තේරුම් ගත්තා. කාලය කියන්නේ නියම බෙහෙතක්. හැබැයි මේ බෙහෙත වැඩ කරන්න අපි ඒකට අවස්ථාව දෙන්න ඕන. ඉතින් අද අපි හිත හදාගෙන අලුත් ගමනක් යන්නයි මේ සූදානම් වෙන්නේ. අපි දැන් පටන් ගමු. දැන් හැමදේම ඉවරයි කියන එක පිළිගන්න. මේක තමයි ඇත්ත. ඒ සම්බන්ධය ඉවරයි. නමුත් ඔයාගේ ජීවිතේ ඉවර වෙලා නැහැ තවමත්. අපි කූඹියෝ වගේ එකපාරක් වැටුනම ආයෙත් නැගිටිනවා. දුක් වෙන්න, අඬන්න, කෑ ගහන්න. හැබැයි ඒකට අවසර තියෙන්නේ පැය 24ක් විතරයි. හැඟීම් ඉර කරගෙන ඉන්න එපා. හිතට දැනෙන දේ එළියට දාන්න. හැබැයි ඊට පස්සේ ඒ කඳුළු පිහදාලා හොඳට මූණ සෝදගෙන එන්න බලන්න ගේට්ටුව ගාවට. මොකද ඒක තමයි ඔයාගේ ජීවිතේ අලුත්ම දොරටුව. ඔයා දුක් වෙන එකෙන් අනිත් කෙනාට කිසිම පාඩුවක් නැහැ. ඒකෙන් පාඩුව වෙන්නේ ඔයාටමයි. අපි එහෙම පාඩු ලබන සත්තු නෙවෙයි. අපි බ්ලැක් කෑන්ස්. මේක තමයි ඔයා තනියම ඉස්සරහට යන්න පටන් ගන්න හොඳම වෙලාව. ඒ වගේම මේක තමයි සෙල්ෆ් ලව් පටන් ගන්න හොඳම කාලේ. අර සම්බන්ධය නිසා නැති වුණ ඔයාගේ හැම දෙයක්ම ආයෙත් ගොඩනගා ගන්න, හොයා ගන්න මේ වෙලාවේ පටන් ගන්න. ඉතින් ඔයා අලුත් හොබි එකක් පටන් ගන්නකො. ගිටාර් එකක් ප්ලේ කරන්න, ඩ්‍රෝවින් එකක් අඳින්න, ජිම් එකට යන්න, අලුත් ස්කිල් එකක් පටන් ගන්න, ඉගෙන ගන්න. ඒක ඔයාගේ අනාගතයට සෑහෙන්න වැදගත් වෙනවා. ඔයාට බනින්න, අඬන්න, ඔයාට ආදරය කරන්න දැන් ඉන්නේ ඔයා විතරයි. ඔයාට ඕන විදියට ඉන්න. අනිත් කෙනාට ඕන විදියට නෙවෙයි. ඒ කාලේ ඔයාට නැති වුණ ඒ ෆ්‍රීඩම් එක ආයෙමත් අත්විඳින්න පටන් ගන්න. ඕන නම් ඉතින් අද රැට කකුල් දෙකට නූල් බෝලයක් දාගෙන නිදා ගන්න. කවුරුත් එන්නේ නැහැ ඒව බලන්න. ඔයාගේ ජීවිතේ රිමෝට් කන්ට්‍රෝල් එක ආයෙත් ඔයාගේ මතට ගන්න. ඔයාගේ වැලියු එක දන්නේ ඔයා විතරයි කූඹියෝ. හොඳ යාළුවෝ මේ වෙලාවේ ඒ අයගේ වටිනාකම ඔයාට තදින්ම දැනෙයි. ඒ අයත් එක්ක විහිළු කරන්න, කෑම කන්න, ට්‍රිප් එකක් යන්න. අන්න ඒ උන් ටික කවදාවත් අතාරින්න නම් එපා. සපෝට් සිස්ටම් එකක් ජීවිතේට සෑහෙන්න වටිනවා. දැන් ෆියුචර් එක ගැන හිතන්න. ඉලක්ක ලියන්න. ඒ ඉලක්ක අර සම්බන්ධයේ තිබුණු කාලේ ගත්ත ඉලක්ක වලට වඩා සෑහෙන ගුණයකින් විශාල වෙන්න ඕනේ. මොටිවේෂන් කියන්නේ හැමදාම එන දෙයක් නෙවෙයි. ඒ නිසා ඩිසිප්ලින් හදාගන්න. හැම උදේකම නැගිටින්න, වැඩ කරන්න, බිසි වෙන්න. ඔයාට හිතෙන්න ඕන මට වෙලාවක් නෑ. අනිත් කෙනා ගැන හිතන්නවත් මට වෙලාවක් නෑ කියලා. ඔයා දියුණු වෙනකොට ඔයාගේ වටිනාකම, වැලියු එක කවදාවත් අඩු වෙන්නේ නෑ. අන්න ඒක තමයි බ්ලැක් ඇන්ඩ්ස් අපේ රූල් එක. කවදාවත් පරදින්නේ නෑ. ඉස්සරහට තවත් මාස 6කින් අද ගැන හිතලා ඔයාටම hina වෙයි. මොන පිස්සුවක්ද ඒකෙලිය කියලා. තවත් අවුරුද්දකින් මේ සම්බන්ධය මතකයක් විතරක් වෙයි. ඒ කාලය එනකම් ඉවසන්න. ප්‍රෝග්‍රස් එක ගැන සතුටු වෙන්න. ආපහු හැරිලා බලන්න එපා. වරදක් කරපු කෙනාට chance එකක් දෙන්න එපා කවදාවත්. brothers and sisters, ඒකෙන් වෙන්නේ ඔයා ආයෙත් ගිහිල්ලා අතීතේ හිර වෙන එක. කූඹියෝ මේක හොඳට මතක තියාගන්න. ඔයාව දාලා ගියපු කෙනාට වඩා සෑහෙන්න වටින කෙනෙක් ඔයා වෙනුවෙන් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා. ඒ කෙනා එනකන් ඔයාව හොඳට අප්ග්‍රේඩ් කරගන්න. ඔයා හොඳට හිටියොත් අනේ මෙහෙම එකෙක්ව දාලා ආවද කියලා ඔයාව දාලා ගියපු කෙනාටම හිතේවි. ඒක තමයි හොඳම පරිගැනීම, සක්සස් එක.
ජීවිතය අතාරින්න එපා. ඒක තහනම් බ්ලැක් කෑන්ස්ලට. ඉස්සරහටම යන්න ඕනේ. මතකද මම කිව්වා මටත් එහෙම කාලයක් තිබුණා කියලා. මම හෙන වැඩෙක් නෙමෙයි. හැබැයි මමත් ඒ කාලේ මේ හැමදේම නතර කරා නම් මේ බ්ලැක් කෑන්ස් වගේ YouTube channel එකක්වත් මට හදාගන්න වෙන්නේ නැහැ. ඔයත් එහෙමයි මගේ කෝඹියෝ. ඔයාගේ ජීවිතේ ලොකු ඉලක්ක තියෙනවා. මේ පොඩි බ්‍රේක්අප් එකක් නිසා ඒ හැමදේම විනාශ කරගන්න නම් එපා. ගයිස්, ජීවිතය කියන්නේ දිග ගමනක්. මේ දිග ගමනේ අපි තැන් තැන් වල වැටෙනවා. හැබැයි බ්ලැක් කෑන්ස්ලා ආයෙම නැගිටිනවා. අදින් පස්සේ ඔයා පටන් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම අලුත් ගමනක් යන්න. ඔයාගේ අනාගතය සාර්ථක ඔයා වෙනුවෙන්ම මග බලාගෙන ඉන්නවා කූඹියෝ. ජීවිතේ සතුටින් දිනන්න හැකියාව තියෙන්නේ ඔයාගේ අතේ. එහෙනම් මගේ බ්ලැක් කෑන්ස්ලා කූඹියෝ ටික ගිහින් එන්න අපි ආයෙම හමු වෙමු ඊළඟ වීඩියෝ එකේ. ජය වේවා.